තමයි ඔයගොල්ලෝ අහලා තියෙනවද ඔය සොම්බි ෆිල්ම්ස් ගැන? සොම්බි ෆිල්ම්ස් නම් කාලයක සෑහෙන උන්මාදයක් වෙලා තිබ්බා. හරි. ඔයගොල්ලෝ විශ්වාස කරනවද ඇත්තටම සොම්බි කියලා જાතියක් ඉන්නවා කියලා? සොම්බි කෙනෙක් හැදෙන්නේ දිලීරයක් ආසාදනය වෙලා ඒ කෙනාගේ ඇඟට ගිහිල්ලා ඒ දිලීරය විසින් එයාගේ ඇඟ කන්ට්‍රෝල් කරන්න ගන්න. එයාට අපි කියනවා සොම්බි ඇන්ට් ෆංගයි කියලා. මෙයා කරන්නේ මෙයාගේ තියෙනවා ජීවන චක්‍රයේ මෙන්න මෙහෙම බීජාණු. මෙයා කරන්නේ මෙන්න මෙයාගේ බීජාණු ටික කූඹියගේ ඇඟ ඇතුළට යවනවා. ඊට පස්සේ ඒ කූඹියගේ ඇඟ ඇතුලේ ටික කාලයක් මෙයා වර්ධනය වෙන්න ගන්නවා. ඊට පස්සේ කරන්නේ මෙයා විසින් මේ දිලීරය විසින් අර කුහුඹුවාගේ ඇඟේ කන්ට්‍රෝල් එක එයාගේ අතට ගන්න. මෙයා ඒ කුහුඹුවව යොමු කරනවා නම් පත්‍රයක් හරි මොකක් හරි ගාවට ගිහිල්ලා තදින් මේක හපා ගන්න කියලා. හරි. එතකොට ඒ කූඹියා ඒ පත්‍රය නැත්තම් අත්ත තදින් හපාගෙන ටික කාලයක් ඉන්නවා. ඊට පස්සේ ටික ටික මේ දිලීරය වර්ධනය වෙලා ඒ කූඹුවාගේ ඇඟ ඇතුලෙන් මෙන්න මේ බීජාණුවක් ආපහු නැවත එළියට එන්න ගන්නවා. මේකේ තියෙන බීජාණුව තවත් කූඹියකට ගිහිල්ලා ඒ කූඹියා හරහා නැවත ඒ ඇඟ හරහාම මෙන්න මේ බීජාණුවක් හැදිලා එළියට එනවා. දැන් ඕගොල්ලෝ දන්නවා මිනිස්සුන්ගෙන් සොම්බිල හැදෙන්නේ නැති වුණාට හැදීමේ අවදානම අඩු වුණාට අදටත් මෙන්න මේ ඈන් ෆංගයි සොම්බි ඈන් ෆංගයි කියන කෙනා අදටත් මේ ලෝකේ ඉන්නවා. හරි. එතකොට ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මේ දිලීර මගින් කරන හානිකර තත්ත්වයන් ගැන.